මේ රෝඩ් එකේ ආපු මේ රෙස්ටුරන්ට් එක තියෙන ඉතින් මෙතන හැරෙනවා රෝඩ් එකෙන් ඇවිල්ලා ඉතින් මම රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා ආයෙ ඔයාලට වීඩියෝ එකකින් Hi guys, ඉතින් මම ඔයාලට අද පෙන්නන්න යන්නේ අලුතින්ම ඕපන් කරපු ලස්සන රෙස්ටුරන්ට් එකක්. ඉතින් ඔයාලා මේ බුදුමැදුර ගාවින් දකුණු පැත්තට හැරිලා කෙලින්ම යන්න ඕන. ඉතින් ඔයාලා මේ රෙස්ටුරන්ට් එකට එන්න නම් අම්පාර ටවුන් එකේ ඉඳලා ඉගිනියාගල පාරේ දිගේ කෙලින්ම ඇවිල්ලා පොල්ලත්ත හන්දියෙන් පොල්ලත්ත ජාතික පාසලට හැරෙන තැනින් ඔයාලා හැරෙන්න ඕන. හරිද මේ තියෙන්නේ පොල්ලත්ත ජාතික පාසල. ඉතින් ගයිස් මෙතනින් ගල්ලේ ලේක් ක්ලබ් එකට හැරෙන්න ඕන. ඔයාලා මේ රෝඩ් එකේ ආපු මේ රෙස්ටුරන්ට් එක තියෙන ඉතින් මෙතන හැරෙනවා රෝඩ් එකෙන් ඇවිල්ලා ඉතින් මම රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා ආයෙ ඔයාලට වීඩියෝ ගමනට පන ටික ගැහුණා වෙන්න සහායක මට නටමුද උඩ රට අපි දෙන්න එක අතකට බැඳිලා නුඹ එන තුරු මම දතකට මැදගෙන හබසට හන්දියේ කැරකෙනවා හිත Hi guys ඉතින් මං කිව්ව රෙස්ටුරන්ට් එක තමයි මේ තියෙන්නේ අපි ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බලමු ෆ්‍රයිඩ් රයිස් එක හදන්න කොහොමද කියලා. එන්න මාත් එක්ක යන්න. වැඩි වුණා මට සාන්ද්‍රනේ නොන්ඩි වුණු ඉත පාන්දරම හතර ගාතේ හාන්සි වුණා මම බූන්දියක රස වාගේ ඔය දෙතොලම පැහේ කේන්දරේ බල පාවිදෝ මට අවසානේ අද දවසම මට අවුල කිනි ගත මහ අව්වේ රැවුල අනේ මන්ද මේ සිත් ඇවුල අයියා මේ දැන් මෙතන තමයි රෙස්ටුරන්ට් එකේ තියෙන්නේ මේ තමයි ෆ්‍රයිඩ් රයිස් හදන විදිය. ඉතින් මේ තමයි රෙස්ටුරන්ට් එකේ ඕනේ හිත මංගානේ හබසට එහෙනම් මම එන්නම් මේ තමයි රෙස්ටුරන්ට් එකේ අපිට දුන්න රයිස් එක. ඉතින් මේ ෆුල් රයිස් එකක් තියෙන. ඉතින් මේ ෆුල් රයිස් එකේ ගාන තමයි රුපියල් 800. හිත මංගානේ අයියා ඉතින් ඔයාලා රෙස්ටුරන්ට් එකේ ඉඳන් ෆ්‍රයිඩ් රයිස් එක අරගෙන රෙස්ටුරන්ට් එකේ ඉඳන් කන්න ඔයාලට මෙන්න මේ අක්කයාට හදලා දීලා තියෙනවා. පුළුවන් ඉතින් මේ උඩට ගිහිල්ලා ෆ්‍රයිඩ් රයිස් එක කමු. ඉතින් මේක තමයි රෙස්ටුරන්ට් එකේ රයිස් එක. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වා. හරි ඉතින් අපි මේ රෙස්ටුරන්ට් එකේ රයිස් එක try කරලා බලමු කොහොම රහක් දෙන්නේ කියලා. හරි පොඩි. මේ ෆ්‍රයිඩ් රයිස් එක නයි 10යි. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මෙතෙන්ට ඇවිල්ලා try කරලා බලන්න. ෆ්‍රයිඩ් රයිස් එක නෙවෙයි ගන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ අම්පාර. ඉතින් අම්පාර දිස්ත්‍රික්කයේ ඉඳන් ඉගිනියාගල පාරට එද්දී ඔයාලා ඉගිනියාගල කිව්වම කොහොමද ඔයාලට මතක් වෙන්නේ ඉගිනියාගල ඩීඑස්එන් අය සමුද්‍රේ ළඟ තියෙනවා පොල්ලත් කියලා ගමක්. ඉතින් මේ පොල්ලත්තේ තමයි මේ රෙස්ටුරන්ට් එක හදලා තියෙන්නේ. නිස්කාලයි ගයිස්. ඉතින් මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ අම්පාර පොල්ලත්ත කියන ගමේ සුන්දර ගම්මානයේ ඉතාමත් සුන්දර විදිහට නිස්කලංක ස්වභාවික ඒ වගේම ගැමි විදිහට පොඩ්ඩක් හදලා තියෙනවා. ඉතින් ඔයාලා නිස්කලංක ඇවිල්ලා මෙතන ෆ්‍රයිඩ් රයිස් එක try කරලා යන්න පුළුවන්. ඉතින් මේ තමයි රෙස්ටුරන්ට් එකේ ඔයාලා මේකේ දාන ෆුල් රයිස් එක ගාන හාෆ් රයිස් එක ගාන අනිත් මොනවද දාන්නේ? ෆුල් රයිස් එක ඉතින් සාමාන්‍ය ලස්සනට ඒක අපි රසට හදලා දෙනවා. ඒක ඉතින් අද කාලෙත් එක්ක වියදම් බලද්දී ගානක් කියන්නත් බෑ. ඉතින් අපි සාමාන්‍ය වෙළඳ පොලේ යන විදිහට ෆුල් රයිස් එක 800ට යනවා. මේ හාෆ් එකකින් සාමාන්‍ය රුපියල් 500ක්වත් දෙන්න ඕනේ. නැත්නම් ඉතින් කරා යන්න අමාරුයි. පිටතර අනමන සේරම ගන්නන්නේ. කොත්තු සේරම කරා යනවා. මේ බීෆ් කොත්තු, එතකොට චිකන් කොත්තු එකක් කරා යනවා. මේ චිකන් කොත්තු සාමාන්‍ය 900ට අතර දෙන්න ඕනේ. බීෆ් කොත්තු දෙනවා නම් සාමාන්‍යයෙන් 1200ට 2100කට වගේ
හරි ඉතින් ඔයාලා දැන් ඔයාලට ඇහෙන්නේ නැති ඉතින් ෆුල් රයිස් එක ගාන 800යි half rice එක ගාන රුපියල් 500යි ඒ වගේම මේකේ කොත්තුත් දානවා ඔයාලා fried rice එක කරන්නේ කොත්තුත් ඔයාලට මේකේ try කරන්න පුළුවන් ඉතින් beef කොත්තුත් දානවා chicken කොත්තුත් දානවා ඉතින් chicken full rice full කොත්තුවක ගාන තමයි රුපියල් 900යි ඉතින් beef full කොත්තුවක ගාන තමයි 1200යි ඉතින් ඔයාලට මේ ඒ ගානට සාධාරණ විදිහට ඔයාලට කොත්තුව සහ fried rice ලස්සනට plate එක මෙතනම රෙදි හදලා දීලා තියෙනවා ඒ වගේම ඔයාලට ගෙදර යන්නත් පුළුවන් ඉතින් මම ඔයාලට ආයෙත් කියනවා මේක තියෙන අම්පාර පොල්ලත් තියෙන ලස්සන ගමේ ලස්සන විදිහටම හදලා තියෙන රෙස්ටුරන්ට් එකක් ඇවිල්ලා බලලා rice and try කරලා යන්න මේ කොණ්ඩේ හරිද බලපන් කොණ්ඩේ චූරද ඉස්සර බැඳි බෙම්ම තමා හිතට සුවයි මං පාත්‍ර වෙද්දි ගුණ දොස් වටෙම ගොඩයි මේ මොලේ හිස් දැනුනේ ඔය දැක්කමයි බැකිතියා ඉඳ හදවත පුස්කයි ඉඳ හිට රවගත කෙලෙ දැකනේ ලස්සන මම ඇඳ සිරි මට සාලේ මැද හිටගත ගුණවත් මන්දක වන්නමගේ පැනගත තනියට එන දෙන්නම් බේර පද මංගනේ නගෝ මන්ද හත පැවේ මට කුමකට දෝ මේ අන්ධකාර පාට වෙලා මොනවට හෝ මයන්න ආවේ අත පෙන දුඹ කැතුලෝ බවන්දකාර පාට කල දේව දුතිකෝ අටවන්නම් ඔකරකෙන්නම් තෙන හිත මංගානේ හවසට එහෙනම් මම එන්නම් කෙලෙනුඹ එනවානේ 18වන්නම් ඔකරකෙන්නම් දෙන හිත මංගානේ හවසට එහෙනම් මම එන්නම් කෙලෙනුඹ එනවානේ For Promote Your Business, contact us